මේ young blood මේ ඇතා තාම තරුණ කෙනෙක් fully build වෙලා නැහැ, fully grown up වෙලා නැහැ. මම වස්කමු පාක් එකේ මගේ ෆැමිලි එක අරගෙන ගිහිල්ලා පොඩ්ඩක් එන්ජොයි කරා බබාට අලි පෙන්නන්න කියනකොටම ඔන්න අලියෙක්ට වඩා ඔන්න ඇතෙක් එනවා ඉස්සරහට කඩාගෙන. right? මම යන ගමන ස්ලෝ කරගන්න උනා අනිවාර්යයෙන්ම. මොකද මෙයා තරුණ ජවයක් තියෙන ඇතෙක්. හොඳේ, එයා පොඩ්ඩක් තනිකමට කැමති, වැඩි කෑ කරේ නැහැ. එයාගේ ජවය යාට පෙන්න ගන්න ඕනෙකම තිබ්බා කියන එක මට තේරුණා. මොකද මම වාහනේ නවත්තලා තියෙන හැම මොහොතකම එයා අඩියක් ඉස්සරහට තියලා බැලුවා අපි පිටිපස්සට යනවද එහෙම නැත්නම් තාම එතන ඉන්නවද කියලා. ඊට පස්සේ එයා ෆුල් try කරලා පෙන්නුවා එයාගේ ශක්තිය කියන එක. එයා හොඳේ කරකවලා කන් හොල්ලලා වතුර ගහලා ඊට අමතරව මෙතන වෙන තව දෙයක් තමයි එයා කොච්චර ස්ට්‍රෝංද කියලා කියනවා නම් අපිට ඒක හරියටම ඒක මට ඒත්තු ගන්නන්න එයාට ඕනේ වුණා එයාගේ ශක්තිය කියන එක පෙන්වන්න. මෙතන මේ තියෙන ගහකට ගහක් අරගෙන බිමට දාලා ඒක චප්ප කරලා මෙතනින් එහාට එන්න එපා කියන මේ සයින් එකත් මට දෙන්න. ඉතින් මං කල්පනා කරා මෙච්චර මෙයා මේ try එකක් දෙනවා නම් මාව නවත්තන්න යන ගමන මෙයාගේ තියෙන ජවයත් එක්ක, මෙයාගේ තියෙන aggression එකත් එක්ක, මෙයාගේ මේ mood swing එකත් එක්ක වැඩි දුරට ඉස්සරහට මේ අනේක හොඳ බුද්ධියකින් කරන වැඩක් නෙවෙයි. විශේෂයෙන් පොඩි බබෙක් ළඟ තියාගෙන. මොකද මම වාහනේ එක තැන තියෙද්දි යාට පෙන්නවා ඒ ගහ ගලවලා විසික් කරලා මෙතනින් එහාට එන්න එපා කියලා එයා එක පාගල දාලා තමයි එයා ඉස්සරහට ආවේ. ඒතකොට එතෙන්දි මම තේරුම් ගත්තා මේ වෙලාවේ පොඩ්ඩක් පිටිපස්සට යන එක තමයි හොඳම දේ කරන්න ඕනේ. ඔයාලගේ ජීවිතෙත් සමහර වෙලාවට අපි ගමනක් යද්දී අපිට බාධක එනකොට අපිට හල තියෙනවා ඕනේ බාධකයක් කඩාගෙන ඵලයව ඉස්සරහට කඩාගෙන යන්න. එහෙම යන්න එපා. එහෙම යන්න ගියොත් ඔයාලා ඇන ගන්නවා සමහර විට. right? විශේෂයෙන් මේ වගේ අවස්ථාවක එහෙම යන්න ගියනම් අපිට ඇන ගන්න වෙනවා. එතකොට අපි බුද්ධියෙන් තේරුම් ගන්න ඕනේ කොයි මොහොතද අපිට හරියම දේවල් අපේ බාධක වුණත් කඩාගෙන යන්න. මොකද සමහර බාධක තියෙනවා අපිට කඩාගෙන යන්න බෑ. ඒවා අපිට මග අරින්නම වෙනවා. එහෙම මග ඇරියේ නැත්නම් අපි යන අවසාන ටාගට් එකට එහෙම නැත්නම් අවසාන ගමනේ නිමාව කරගන්න බැරි වෙනවා. so that's it. ඒක තේරුම් ගන්නට